මේක ඇත්තම කිව්වොතින් එහෙම රෙස්ටුරන්ට් එකක අයිතිකරුවන් සහ ඉහළ කළමනාකාරීත්වය අතින් සිදුවෙන වරදක්. ඒ වරද තමයි හරියට ඔබගේ රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ ෆුඩ් කොස්ටින් එක කරගන්නේ නැතුව, එහෙම නැත්නම් ෆුඩ් කොස්ටින් පර්සන්ටේජ් එක හරියට හදාගන්නේ නැතුව ෆුඩ් කොස්ට් එක වැඩි කියලා කිචන් ඩිපාර්ට්මන්ට් එකට බ්ලේම් කරන එක. එහෙම නැත්නම් වරද පටවන එක. ඔබේ සිහිනය රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න එකද? ඒ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටුරන්ට් එකේ වියදම් වැඩි වෙලා, ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771 957 342. The Restaurant Master. Hello everyone. The Restaurant Master රෙස්ටුරන්ට් කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අදත් අපි හම්බෙන්නේ ගොඩක් කාලෙකින් නේද? ඔව්, මේ දවස්වලත් සුපුරුදු පරිදිම කාර්යබහුලයි. ඒ නිසා තමයි අත්‍තරම මේ channel එකට තියෙන focus එක ටිකක් අඩු වෙලා දැන් මේ videos ටික ළඟ වැටෙන්නේ නැත්තේ. හැබැයි මම හැමදාමත් කියනා වගේ පුළුවන් හැම අවස්ථාවකදීම ඔය කට්ටිය වෙනුවෙන් වීඩියෝ එකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම අද මේ වීඩියෝ එක කරන්න කියලා කල්පනා කරේ පහුගිය කාලය පුරාවටම මට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකකින් අන්න ඒක ඔය කට්ටියත් එක්ක හරියට ෂෙයා කරගන්න ඕන කියන බලාපොරොත්තු ඇතුව. මොකද ඒක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න ඕනි. ඒක මේ රෙස්ටුරන්ට් කර්මාන්තයට ඉතාමත්ම ප්‍රබල ලෙස වැරදි ආකාරයෙන් බලපාලා තියෙන නිසා. මොකද්ද මෙන්න මේ කාරණාව? ඒ කාරණාව මේ කතාව ඇතුළෙන්ම මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේක ඇත්තම කිව්වොතින් එහෙම රෙස්ටුරන්ට් එකක අයිතිකරුවන් සහ ඉහළ කළමනාකාරීත්වය අතින් සිදුවෙන වරදක්. ඉතින් මෙන්න මේ වරද බරපතල නිසාම රෙස්ටුරන්ට් වලට ගොඩක්ම අහිතකර ආකාරයෙන් බලපානවා. ඒ වරද තමයි හරියට ඔබගේ රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ ෆුඩ් කොස්ටින් එක කරගන්නේ නැතුව, එහෙම නැත්නම් ෆුඩ් කොස්ටින් පර්සන්ටේජ් එක හරියට හදාගන්නේ නැතුව ෆුඩ් කොස්ට් එක වැඩි කියලා කිචන් ඩිපාර්ට්මන්ට් එකට බ්ලේම් කරන එක. එහෙම නැත්නම් වරද පටවන එක. ඉන්න මේ කියන කාරණාව මම පහුගිය කාලෙදී ගොඩාක් රෙස්ටුරන්ට් වලදී දැක්කා. ඉතින් ඒ නිසා මම හිතුවා මෙන්න මේ කාරණා පිළිබඳව ඔබට විශේෂයෙන් දැනුවත් කරන්නට ඕනි කියලා. ඉතින් මෙන්න මේ කියන කාරණාව ටිකක් වඩා සරලව මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් කරන රෙස්ටුරන්ට් වල, හොටෙල්ස් වල මෙන්න මේ වරද සිද්ධ වෙනවා හරිම අඩුයි. හැබැයි නොවෙනවා කියලා කියන්නටත් බෑ. මහා පරිමාණයෙන් කරන රෙස්ටුරන්ට්ස් වල මෙන්න මේ කොස්ටින් පැත්ත බලන්න, කොස්ට් එක කන්ට්‍රෝල් කරන්න වෙනම ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා, එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්කම. එතකොට අන්න එයාලා හරියට මේ කොස්ටින් එක කරලා ඒ කොස්ට් කන්ට්‍රෝල් කරන්න ඕන තැන් වලින් හරියට ඒක හදාගෙන හරිම කොස්ටින් එකේ පර්සන්ටේජ් එකක් තියාගෙන මිලක් තීරණය කරනවා. එතකොට එන්නේ ඩියුටි එක කරන්න වෙනම ටීම් එකක් ඉන්න නිසා එයාලට මේක ලොකුවට බලපාන කාරණාවක් නෙමෙයි. නමුත් අති බහුතරයක් වෙන මේ ලංකාවේ සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ රෙස්ටුරන්ට්ස් වල මෙන්න මේ කියන කාරණාව සිදු නොවෙන නිසා අන්න ඒ කියන කට්ටියට තමයි මම මේ අද කතා කරන කාරණාව වැඩිපුරම බලපාන්නේ. මොකද ඇත්තටම සුළු පරිමාණයේ රෙස්ටුරන්ට්ස් වල සහ මධ්‍යම පරිමාණ රෙස්ටුරන්ට්ස් වල මේ කොස්ටින් ඩිපාර්ට්මන්ට් එකක් නැති නිසා බොහෝ වෙලාවට මේක එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් හදනවා. එහෙම නැත්නම් ෂෙෆ් එක එකතු වෙලා අයිතිකරු විසින් මෙන්න මේ කියන කොස්ටින් එක හදාගෙන ප්‍රයිස් එකක් තීරණය කරනවා. හැබැයි මෙන්න මේ කියන කාරණාවේදී ලොකු බරපතල වරදක් සිද්ධ වෙලා තිනවා අති බහුතරයක් රෙස්ටුරන්ට් වල. මෙන්න මේ කාරණාව නොදැන, ඒ කියන්නේ මේ කොස්ටින් කරන විදිය හරියට නොදැන ඔවුන් ප්‍රයිස් එකක් තීරණය කරලා ඔවුන්ගේ සේල් එක කරගෙන යනවා. මාසේ අන්තිමේට ඒ රෙස්ටුරන්ට් එකේ accounts හදනවා නම් ඒ accounts වල cost of goods sold ratio එක ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ ඒ රෙස්ටුරන්ට් එකේ මාසයක් පුරාවටම ඒ සේල් එක කරන්න පාවිච්චි කරලා තියෙන බඩු වල වටිනාකම වැලියු එක වැඩි කියන එක. අන්න එතකොට කෙලින්ම බ්ලේම් එක යනවා කිචන් ඩිපාර්ට්මන්ට් එකට. කිචන් එකෙන් තමයි මෙන්න මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒ දේ වෙන්න පුළුවන්නේ මොකද කිචන් එකේ වේස්ටේජ් වැඩි නම් අපි මේ කොස්ටින් කරපු හරි රෙසිපි එකට නෙවෙයි නම් ඕන්නේ වැඩ කරන්නේ. ඕවර් පෝෂන් යනවා නම්, එහෙම නැත්නම් හොරකම් වංචා මොන හරි සිද්ධ වෙනවා නම් එන්නේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන්නේ එහෙම දේවල් නොවන තැන්වල. ඒ කියන්නේ කිචන් ඩිපාර්ට්මන්ට් එකේ ජොබ් එක එයාලා හරියටම කරනවා. එහෙම හරියට කරලත් ෆුඩ් කොස්ට් එක වැඩි නම්
අන්න එතනදී තමයි මෙන්න මේ ප්‍රශ්නේ වැඩිපුරම බලපාන්නේ. එතකොට කොහොමද මෙන්න මේ වරද සිද්ධ වෙන්නේ? මේ වරද සිද්ධ වෙන්නෙම හරියට costing formulas ටික හදාගත්තේ නැත්තම්. සමහරක් අය හිතනවා අපිට 60% margin එකක් තියලා තමයි අපි මේ price එක හදලා තියෙන්නේ කියලා. එතකොට එයාලගේ calculation එකේ හැටියට එයාලට 60% තියෙනවා කියලා එයාලා හිතනවා. හැබැයි ඒ formula එක අරන් තියෙන විදිය වැරදි. එතකොට සමහරක් වෙලාවට හිතන්න පුළුවන් තව කොහේ හරි restaurant එක price එකක් දාලා ඉවරලා එයාලත් කරනවත් එන්නේ ඒ විදියට වෙන්න ඇති. ඒ නිසා අපේ food cost එකත් අන්න ඒ වගේම විදියට වෙන්න ඇති කියලා පොඩි උපකල්පනයක් කරලා price එකක් දානවා. හැබැයි එතනදිත් අපි බොහෝ වෙලාවට අපේ මිල වරද්ද ගන්නවා. ඒ නිසා මෙන්න මේ කාරණාව බොහෝ වෙලාවට මෙන්න මේ ගොඩක් රෙස්ටොරන්ට් වල සිද්ධ වෙන්න නිසා අපිට එකපාරටම අපේ food costing එක අපි හයිඩ් කරගන්නේ නැතුව අපේ food cost ratio එක අපි හරියට හදාගන්නේ නැතුව මෙන්න මේ එකපාරටම kitchen department එකට blame එක දාන්න අපිට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒක කරන්න යන්නත් එපා. මම මෙන්න මේ කාරණාව සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. ඔන්න එක රෙස්ටොරන්ට් එකක ඉන්නවා. ඒ රෙස්ටොරන්ට් එක බලන්නේ ඒ අයිතිකරු විසින්ම තමයි. එතකොට ෂෙෆ් එක එකතු වෙලා දැන් ඔන්න මේ කොස්ටින් එක කරලා ප්‍රයිස් එකක් හදන්න තමයි දැන් මෙන්න මේ දෙන්නත් එක්ක සූදානම් වෙන්නේ. ඒක දෙන්නත් එක්ක කල්පනා කරනවා 140ක ෆුඩ් කොස්ට් එකක් තියලා 160ක මාජින් එකක් තියලා මෙන්න මේ වැඩේ කරමු කියලා. හැබැයි ලොකු අවබෝධයක් නැහැ කොහොමද ඒවා තියන්නේ කියලාත්. හැබැයි ඔන්න ෆෝමියුලා එක වරද්දගෙන එන්නේ ඒ කට්ටිය විශ්වාස කරනවා දැන් ඔන්න අපිට 160ක මාජින් එකක් තියලා තමයි මෙන්න මේ ප්‍රයිස් එක හදලා තියෙන්නේ කියලා. හැබැයි ඔන්න ওই විදිහට බිස්නස් එක කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා මාසේ අන්තිමේට accounts හදන්න හදනවා. ඔන්න P&L එක හදලා බලනකොට cost of goods sold ratio එකම තියෙනවා 160ක් විතර ගිහිල්ලා. එතකොට food cost එක 160ක් වෙලා GP එක 140ක් වෙලා තියෙනවා. එතකොට කිචන් ඩිපාර්ට්මන්ට් එකේ මුකුත් ප්‍රශ්නකුත් නැහැ. ඒ කට්ටිය හයිටම වේස්ටේජ් ටික කන්ට්‍රෝල් කරලා හරිම රෙසිපි එකේ හරිම විදියට ඒ පෝෂන් කන්ට්‍රෝලින් තියාගෙන තමයි මෙන්න මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ වගේම හොරකම් කළත් නැහැ. හැබැයි ෆුඩ් කොස්ට් එක 160ක් වෙලා තියෙනවා. මොකද කරන්නේ? අන්න ආයමත් සැරයක් අච්චර අවංකවම හොඳට වැඩ කරන කිචන් ඩිපාර්ට්මන්ට් එකට බ්ලේම් එක දානවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ ෆුඩ් කොස්ටින් එක කරපු තැන. මෙන්න මේ වගේ බ්ලේම් එකක් කිචන් ඩිපාර්ට්මන්ට් එකට දාපු ගමන්ම කිචන් ඩිපාර්ට්මන්ට් එකම ඩිසපොයින්ට් වෙනවා. කලකිරීමකටපත් වෙනවා. ඔවුන්ගේ රාජකාරිය හරියට කළා තියෙනවා. හැබැයි ඒ ෂෙෆ්ට හරි අවබෝධයක් තිබිලා නැහැ මේ ෆෝමියුලා එක හදාගන්නේ කොහොමද කියලා. හැබැයි අයිතිකරුත් එක්ක මෙන්න මේ වැඩේ කොහොම හරි හදාගෙන හැබැයි ඒ හදාගත්ත ෆෝමියුලා එක වැරදි. එතකොට අපි අර වගේ අවංකවම හොඳට වැඩ කරන කිචන් ඩිපාර්ට්මන්ට් එකකට අපේ අතින් සිද්ධ වෙච්ච වරදක් නිසා අපි ඔවුන්ට වරද පටවලා අපි හිතනවා ඉන්නේ ඒක ඒ කට්ටියගේ වරද තමයි කියලා. නමුත් ඒක අපි කොස්ටින් කරපු ෆෝමැට් එකේ ෆෝමියුලා එකේ තමයි ඒ වරද තියෙන්නේ. අපි ඒ වගේ වරදක් අපේ අතේ තියාගෙන අපි අනිවාර්යයෙන්ම කිචන් ඩිපාර්ට්මන්ට් එකට ඒ වරද දාන එක ඉතාමත්ම වැරදි. මෙන්න මේ කාරණාවේදී තවත් විශේෂ කාරණාවක් සඳහන් කරන්නටම ඕනි. මේ ගොඩාක්ම සුළු පරිමාණයේ සහ මධ්‍ය පරිමාණයේ රෙස්ටොරන්ට්ස් වල ඉන්න ෂෙෆ්ලා මෙන්න මේ සම්බන්ධව ගොඩාක් අත්දැකීම් තියෙන කට්ටිය නෙවෙයි. ඔවුන්ට ඉතාමත් රසට හොඳට කෑම හදන්න පුළුවන්. හැබැයි මේ ෆුඩ් කොස්ටින් වෙන්නේ කොහොමද? ඒක ඇතුලේ තියෙන තියරිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව හරි අවබෝධයක් නැහැ. එතකොට අපි එයාලා සමහර කාර කියන්න පුළුවන් නෑ මම ඒක දන්නවා කියලා. හැබැයි ඒ දන්නවා කියන විශ්වාසය අතුව අපි කරලා අපි මේක වරද්දාගත්තොත් එහෙම ඒක රෙස්ටොරන්ට් එකටත් හොඳ නෑ. ඇත්තම කිව්වොත් එහෙම ෂෙෆ්ට සහ ඒක ෂෙෆ්ගේ කිචන් ඩිපාර්ට්මන්ට් එකටත් ඒක හොඳ තත්ත්වයක් වෙන්නේ නැහැ. මෙන්න මේ පිළිබඳව හරි අවබෝධයක් නැත්නම් කරන ෂෙෆ්ලා කියන්න ඕන මට රෙසිපි එක දෙන්න පුළුවන්. හැබැයි මම මේකේ කොස්ටින් එක නම් කරන්න දන්නේ නැහැ කියලා. එතකොට මේකේ අයිතිකරුටත් ඒ පිළිබඳව හරි අවබෝධයක් නැත්නම් අපි යන්නේ ඒක හරි අවබෝධයක් තියෙන මේක නිසියාකාරයෙන් කරන කෙනෙක්ට දීලා මේක කරගන්නට ඕනේ. මොකද මෙනු එක වරද්දාගත්තොත් එහෙම මුළු රෙස්ටොරන්ට් එකම වරදිනවා. ඒත් එකම තමයි අපිට මේ රෙස්ටොරන්ට් එකේ අනාගතයක් ගැන හිතන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මෙන්න මේක නිසියාකාරයෙන් හරියාකාරයෙන් හදාගෙනම ඔබගේ මෙනු එකෙන් රෙස්ටොරන්ට් එක රන් කරන එක. මම හිතනවා මම මේ කතා කරපු කාරණාව ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. මේක යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔබ කරුණාකරලා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අපි පුළුවන් හැම ආකාරයකින්ම අපි ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. එහෙනම් අද වීඩියෝ එක අවසන් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙන්ගතුකමෙන් ඉල්ලා සිටිනවා The Restaurant Master අපේ channel එක subscribe කරන්න. ඒත් එක bell icon එක click කරන්න අමතක කරන්නටත් එපා. එහෙමනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට මම සමුගන්නවා. මම ලක්මාල් පතිරත්න.